view එකක් ගන්න. An iconic weekend. So much love for all of you out there. Kimi, it's not only your second F1 Silverstone weekend. මේ එන්න මොන් තරක් නේද? එන්න මොන් තරක් කවුරුද ඇවිල්ලා නැත්තම් ඉතින් ඔයගොල්ලන් පොඩ්ඩක් බලන්න පුළුවන් අපේ මේ වීඩියෝ එකෙන් පොඩ්ඩක්. ඒක වාඩිලා බලන්නේ මේක ඇත්තම ඇට්මොස්ෆියර් එක තමයි යන්නේ මේගොල්ලෝ බලනවා. ඊළඟට දැන් අපි මේ ටිකට්ස් ගැන මම පොඩ්ඩක් කියන්නම් කොහොමද. Silverstone t-shirts. හෙලෝ යාළුවෝ හැමෝම පිළිගන්නවා ආදරෙන් ඔන්න thumbnail එකේ දැක්කා පොඩ වෙනස් තැනකට ආවනේ සිල්වර්ස්ටෝන් කොහෙද බ්‍රිටිෂ් මොටර් ස්පෝර්ට් වල මහගෙදර ඉතින් මේ මම හිතන්නේ UK ඉන්න කට්ටිය නම් ගොඩක් දන්නවා ලෝකේ කට්ටියක් දන්නවා ෆෝමියුලා 1 රේස් ඉතින් ලෝකේ රේස් 21ක් වගේ තියෙන පොඩි විස්තරයක් දෙන්නම් අපි ඉතින් ටුවර් එකක් ආව මේ තියෙන මේන් ස්ටේජ් එක අපි මේ අවුරුදු ගානක් කියලා ෆස්ට් ටයිම් ආවේ ඒක තමයි ෆස්ට් ටයිම් ආවේ. TV එකේ ඉතින් බලලා තියෙනවා කොහොමද ඇට්මොස්ෆියර් එක මාර ලොකුයි නේ මේක මාර විශාලයි. කියන්නේ ඇත්තටම මේ ගමක් මම මේක. එන්න ඕනේ පොඩ්ඩක් බලන්න මේක තැන. ඒ ෆීල් එක ගන්න පුළුවන් හොඳට ඇහෙනවා සද්ද නේ. ඒක අපි නියමයි. දැන් ඊළඟට අපි මේකේ ටිකට්ස් එහෙම වර්ග තියෙනවා. මේ අවුරුද්දෙන් දැන් අත් කරන තව දවස් අද ෆ්‍රයිඩේ කියන්නේ වීකෙන්ඩ් එක. ඉතින් ඕන ඊළඟ පාර යනවා ගොඩක් ඉන්ෆර්මේෂන් ටිකක් අපි දාන්නම්. ඇත්තට මේක අපි වැට ගාවනවා කියලා බැලුවා නේද මේ ගානන් ඉස්සෙල්ලා. අපි හැමිල්ටන් එකත් කෑ ගහුවා වුණත් දන්නේ නැහැ මේ. මොකද ජෙනරල් ඇඩ්මිෂන් ටිකට් තමයි අපි ගත්තේ. ඉතින් ඒකේ මේ ඕන පැත්තකින් නම් බලන්න පුළුවන්. ඉතින් අපි ළඟටම ගිහිල්ලා මේ වැට ගාවටම ගිහිල්ලා මේ සද්ද නියමයි නේ. ඔව් සද්ද ඒ වගේම අර වැට ළඟටම යන්න පුළුවන් අර. වටේම යන්න පුළුවන්. වෙනම ස්ටෑන්ඩ්ස් තියෙනවා එක එක ඒවා ඒගොල්ලෝ වෙනම ගන්න පුළුවන්. ඒකට මෙතන තමයි මේන් ස්ටේජ් එක තියෙන්නේ. ඇක්ටිවිටීස් ගොඩක් තියෙනවා මෙතන. මේ හවුස් එකත් එක්ක මේ පොඩ්ඩක් පෙන්නන්නකෝ. ඔව් මේ වගේ ලොකු ඒරියා එකක් මේ ට්‍රැක් එක තිබ්බේ මේ පැත්තේ. අපි දැන් පොඩි අද මේ කූල් වෙන්න බොනවනේ අද මහා රස්සේ දවසක් ඉතින් ඇත්තට. අපි ආවේ වීක්ඩේ එක ෆ්‍රයිඩේ නේද? ෆ්‍රයිඩේ දවසක් මේ හොඳයි කාලගුණෙත් හොඳ අවුවට තියෙනවා මේ කියාපු දවස අද ආවේ. ඉතින් බලමු නේ තව ගොඩක් බලන්න තියෙනවා මේ තාම මේ දවල් වෙලාව. එකක් දෙන්නම් අපි නේ. ඔව් පොඩි ටුවර් එකක් දෙන්න. මේ එන්න මොන් තරක් නේද? එන්න මොන් තරක් කවුරුද ඇවිල්ලා නැත්තම් ඉතින් ඔයගොල්ලන් පොඩ්ඩක් බලන්න පුළුවන් අපේ මේ වීඩියෝ එකෙන් පොඩ්ඩක් පෙන්නනවා තැන්. මේ ඇවිල්ලා තියන අය නම් ඉතින් ඔයගොල්ලෝ දන්නවා. අපිත් normally මේ TV එකෙන් තමයි වෙන්දට මේ බලන්නේ. TV එකෙන් බලන්නේ ඒ වුණාට ඉතින් මෙතන සත් දෙනවා ෆීලිං එක එනවා දැන් ලොකු තාම අපි පටන් ගත්ත විතරයි නේ තව ලොකු රවුමක් යන්න දෙනවා අපි හරි එන අපි ගිහලා සෙට් වෙමු ගයිස් මෙන්න මේ වගේ තමයි මේ මැප් එක තියෙන්නේ. ඇත්තම රේස් වෙලාවට මේ ඉඳගන්න තැන අපිට හොයාගන්න පුළුවන්. ඒ වගේම ස්ටෑන්ඩ් එක ටිකට් ගත්තොත් ඉතින් අපිට ඕන තැනක ඉන්න බෑ. ඒ වගේ තැන්වල තමයි ඉතින් මේකේ view එක අනුව මේගොල්ලන්ගේ මේ ටිකට්ස් ගොඩාක් ගන්න වෙනස් වෙනවා. ගයිස් අපි දැන් ඔන්න ඕකනම් පොඩි ටුවර් එකක් දෙනවා මේ කොහොමද ඇට්මොස්ෆියර් එක බලන්න ඕනේ මාර එකක් සද්දයන් අපි මේ යකඩ පාලමක් උඩ ඉන්නේ දඩම් ගන්නවා අපි මේ එකිනෙක පොඩි view එකක් ගන්නවා ඔව් මේ ආපැත්තේ තියෙනවා මේ මියුසියම් එක අපි පොඩ්ඩක් යන්න ඕනේ මේ වගේ දැන් රේස් ට්‍රැක් එකේ දැන් මේන් ට්‍රැක් එක ඉවරයි මේ ඉවරද කියලා ප්‍රැක්ටිස් සෙෂන් එකක් ඉවරයි ඒ නිසා දැන් කට්ටිය ලන්ච් වලට යනවා මේ යනවා පොඩි ටිකක් ඇට්මොස්ෆියර් එක බලන්න යම් බලන්න පොඩි ටුවර් එකක් යා සිල්වර්ස්ටෝන් රේස් වීකෙන්ඩ් එක කිව්වට ඇත්තටම මේක දවස් 4ක් තියෙනවා.
මට ඇක්ටිව් තියෙන්නේ යන්න පුළුවන් අපිට හොඳ දවස් තියෙන්නේ ෆ්‍රයිඩේ ඉඳලා සන්ඩේ වෙනකන්. සන්ඩේ තමයි ෆයිනල් රේස් එක තියෙන්නේ. ඉතින් අනිත් දවස්වල ස්ප්‍රින්ට් රේස් තියෙනවා, ක්වොලිෆයින් රේස් තියෙනවා, ප්‍රැක්ටිස් තියෙනවා, ගොඩක් ඇක්ටිවිටිස් තියෙනවා. හලෝ ගයිස්, ඉතින් මේ පොඩි ටුවර් එකක් දෙනවා කිව්වා මේ අපි කෑමේම කෑවා පොඩ්ඩක් වඩලා. දැන් මේ ඇත්තටම මේකේ මේ අර එක දිගටම රේස් එක වඩලා බලන්නේ මේක ඇත්තම ඇට්මොස්ෆියර් එක තමයි යන්නේ මේගොල්ලෝ බලනවා. ඊළඟට දැන් අපි මේ ටිකට්ස් ගැන මම පොඩ්ඩක් කියන්නම් කොහොමද අපිට ජෙනරල් ඇඩ්මිෂන් ටිකට් කිව්වා අපිට ඕන තැනක යන්න පුළුවන්. හැබැයි අර ස්ටෑන්ඩ්ස් වලට කියලා වාඩි වෙන්න බෑ. ඒවට වෙනම ටිකට් තියෙනවා. මේකේ මාර්ග ටිකට් කරනවා. සද්ද එහෙම ඇහෙනවා ඇති හැමතිස්සෙම. ඒ කියන්නේ මුලින් තිබ්බා මේ ෆෝමියුලා 1 මේ ක්වොලිෆයින් තිබ්බා, ප්‍රැක්ටිස් තිබ්බා. ඊළඟට F2 තින F3 තින එක ඩිෆරන්ට් ලෙවල් වල මේ රේස් තියෙනවා. දැන් මේ විදිහට මේ ඉන්න මම පොඩ්ඩක් තරවන්න. ඉතින් මේ වගේ කට්ටිය යනවා රවුම යනවා. මේ ඔයගොල්ලෝ ටිකට් ගත්තොත් එහෙම මෙන්න මේ වගේ මේ ස්ටෑන්ඩ්ස් තියෙනවා. මේ වගේ උඩට. ඉතින් ඇත්තටම මේ මම නම් කියන්නේ මේ ස්ටෑන්ඩ්ස් වලට යන්න ඕන ගොඩක්ම රේස් ඩේ එක වගේ නම්. මොකද රේස් එකේ පැය දෙකට බලන්න නේ අපි මේ වගේ දවසක ගොඩක්ම එකක් තමයි ටිකට්ස් ප්‍රමාණය මේ මිල ටිකක් අඩුයි. ඒ වගේම මේ ඇට්මොස්ෆියර් එක හොඳට රස විඳින්න පුළුවන්. ලොකු ඒරියා එකක් මේ අපි රවුම යනවා. අපි හරි යන ගමන් ටිකක් තව කතා කරමු. මේ වගේම මේ ඔයගොල්ලෝ මේකට අලුත් නම් මේ අවුරුද්දට එන්න බැරි වෙයි. ආයෙ එනවා නම් කවුද හරි ගොඩක් හොඳ ඉන්ෆර්මේෂන් ටිකක් අපි දෙන්න. මොකද ගොඩක් ස්ටඩි කරලා තමයි ටිකට් ගත්තේ. මේ මොනවා දවස් තියෙනවා ටික ස්වර්ග තියෙනවා. සද්ද තියෙනවනේ මරු සද්ද. යන් අපිට සර්. Non, mais ça, enfin là-bas, ce que je voulais dire, c'est parti en couille. C'est l'apothéose du football. සත්‍ය ආගෙන කන්නේ නේද? සත්‍ය ආවැත්තෙන් ආන නේද? මල විවදායේ වාඩිලා ඉන්නේ. ආවැත්තේ මේ කෑම එකක් ගත්තා. ඔව් ෆුඩ් කෝට් එකක් තියෙනවා මේ. Pole, which means he will line up for this sprint race tomorrow morning in that number 1 spot. And coming into today, there were some question marks about whereabouts Ferrari would land in that pecking order. Lewis and Charles both saying that they didn't feel that they had the pace to actually challenge some of their closest competitors. Lewis has spoken about the step forward that Red Bull has taken and the fact that he felt that they were actually quite far off of them in terms of performance, especially because of the straights here at the Silverstone circuit, and they felt like they were really lacking that straight line speed. But Lewis Hamilton here at Silverstone is something special. It always is. If there is anywhere that brings out the best in Lewis Hamilton, it is here. He has managed to secure that sprint pole to the roars of the crowd. I mean, when he
the very famous host of Family Fortunes. Let's have a look at the image. And it's Vernon Kay. There we go. Our luck continues. Well done, Eve. Come Yeah, back. my And side. thank you guys, to we're all of you amazing. this We've got side. so much positive energy. We're going to bring it back. My side needs a win for today here at the British Grand Prix. We did well yesterday. You know, you're lucky all to be here. It really is such an iconic weekend. So much love for all of you out there. Kimi, it's about only your second F1 Silverstone weekend. What is it about this circuit that makes it so special what's to you? that? Silverstone or Monza? It's got to be Silverstone. It's got definitely Silverstone. It's definitely Silverstone. Circuit-wise, I have to go with Silverstone. Okay, yeah, Silverstone. Circuit-wise is, but you know, Monza home race. But I'm kind of sad this is not my home race because the atmosphere is just so incredible. So It really is so incredible. And it's such an amazing... Cheers, guys. See you later. Everyone, please make some noise for Kimi Antonelli and George Russell. Thank you so much for joining us. George Russell's app. My goodness, thank you, Kimi. I appreciate. Go on, Kimi. Go on. There we have it. What an absolute treat. Thank you so much, guys. Well, that's a pretty epic way to wrap up. One you most like to bump into, right? I mean, yeah, but like, literally anyone as well. Just To get Celeb Spot, and it's going to be amazing, the most exclusive access. Well, well done once again to you. Enjoy that prize, take your girlies, and have the best weekend ever. Right, you guys, head backstage, get those prizes sorted. you so You'll get your much. goodie bag. enjoy your And we'll see you in a weekend. bit. You put your hands up for that prize pit stop, and we didn't call you up here, but we do have some goodies for you. So, we do. who would like to win an exclusive Silverstone t-shirt? Oh yes. I think it's item of the summer. Here we go. Let's fire up the That t-shirt. is so much fun with these t-shirts. සිල්වර්ස්ටෝන් කියන්නේ නිකන් රේස් ට්‍රැක් එකක් නෙවෙයි. ඒක දවසම ගත කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් අද දවසේ අපි ගොඩක් ආසාවෙන් බලපු එකක් තමයි බ්‍රිටිෂ් ආමි එකෙන් ඒගොල්ලන්ගේ ප්‍රදර්ශනයක් තිබ්බා. ඉතින් හෙලිකොප්ටර්ස් තිබ්බා, යුද ටැංක තිබ්බා. ඒක ඒගොල්ලන්ට කතා කරන්න පුළුවන්. ඉතින් ගොඩක් ආසාවෙන් අපි බැලුවා. There's 6 people. Yeah, sometimes, yeah, usually. We can have another, if we're not using all the troop seats in the back there, we can have another one of these, like here.
for you two, and obviously when we take which one up, hoist for like certain questions you train Look at the Bible.